ඔය යාළුවනේ කොහොමද ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ T-Launch එකට Luna client සහ MC client වගේ client දාගන්න හැටි. එහෙනම් අපි මුලින්ම Luna client එක දාගෙන බලමු. මම ඔයාලට link එකක් දීලා තියෙනවා description එකේ comment section එකෙත් ඇති. අන්නේ link එක ඔයා මෙතන ඒක උපුවම යනවා. මේ link එකෙන් ගියාට පස්සේ මෙන්න මෙහෙම Luna client එක මෙතන තියෙනවා. MB 170 ගණක් වෙන්නේ. මම දැන් ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ. මම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඔයාලා ඊට පස්සේ මෙතනින් ඕපන් දෙන්න. ඊට පස්සේ ඕපන් දුන්නාට පස්සේ මෙන්න මේක උබලා මෙතන extract to LC කියලා එකක් තියෙනවා. ඒක දෙන්න ඕනේ. මම කලින්ම දුන්නා. මේ දින මම හද ෆයිල් එක. මම ආයෙ හදනවා ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා. ඊට පස්සේ මේක පිරනකන් ඉන්න ඕනේ. හරි යාළුවනේ ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ වගේ LC කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ඔයාලට පේන ඇති. මෙන්න මෙතන තමයි version එක තියෙන්නේ Luna client එකේ. ඔයාලට තියෙන්නේ මෙතනින් මේක copy කරලා T-Launch එක open කරලා ඔයාලට T-Launch එකේ බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් නිකන් ෆයිල් එකක් වගේ icon එකක් තියෙනවා. මෙන්න මේක ඔබන්න ඕනේ. ඔබපුවාම මෙන්න මේ වගේ තැනකට යනවා. එතන ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් versions කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. අන්නේ ෆෝල්ඩර් එකට ගිහිල්ලා මෙතෙන්ද මම LC එක දාගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඔයාලා මෙතෙන් එක දාගන්න ඕනේ. මෙතන මෙහෙම paste කරලා නිකම් ඔයාලට දාගන්න තියෙනවා. මම දාගත්ත ඉඳලා ආයෙ දාන්නේ නැහැ. මෙතන තමයි version එක තියෙන්නේ. හරිද? එතකොට ඒක දැන් මෙතන පෙන්නනවා. මුලින්ම අපි ඊට පස්සේ ගිහිල්ලා CM client එක ඩවුන්ලෝඩ් කරගෙන බලමු. CM client එක ඩවුන්ලෝඩ් කරන්නේ නිකන් CM client කියලා Google එකේ search කරත් කමක් නැහැ. search කරලා මෙන්න මේ වගේ වෙන වෙබ්සයිට් වලට යන්න බෑ. මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් එනවා. මෙන්න මේ වෙබ්සයිට් එකට ඔයාලා යන්න ඕනේ. ඉතින් මෙතන ඔයාලට පේනවා ඩවුන්ලෝඩ් කියලා බටන් එකක්. ඒක ඔබන්න ඕනේ ඔයාලා. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා. දැන් පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ මෙන්න මේක තෝරගෙන මෙතන තමයි ටක් මේව ඔබන්න එපා. මෙන්න මෙතන client zip කියලා ෆයිල් එකක් තියෙනවා නේද? අන්න ඒක ඔබන්න ඕන ඔයාලා. අන්න ඒක තමයි ඔබන්න ඕන. එතකොට ඒක ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාලා බලාගත්ත හැකි MB 9 ගණක්. Luna client එක තරම්වත් ගණන් නැහැ. ඊට පස්සේ ඒකත් අපි මෙතනින් ෆයිල් ඕපන් දීලා මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේක දීලා එතකොට මෙන්න මෙහෙම එකක් එනවා. ඔකට ගිහිල්ලා මෙන්න මේක තමයි version එක. මෙන්න මෙතනින් copy කරලා ආපහු මෙතෙන්ට ගිහිල්ලා මේ ෆයිල් icon එකට ගියාම ආයෙත් version වලට යනවා. මෙතනින් මෙන්න මෙහෙම දාගන්නයි තියෙන්නේ. මම දාගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඒ වගේ දාගත්තාම ඔයාලා දැන් T-Launch එක close කරන්න ඕනෙත් නැහැ. මෙන්න මෙතන රවුමක් වගේ තියෙනවා නේද? මේක කරකවන්න ඕනේ. එතකොට ඔටෝම refresh වෙනවා. හරි දැන් මගේ එක refresh වුණා. මම කරගුවාට පස්සේ ඔයාලා version වලට යන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන release LC කියලා සහ release CM pack කියලා අපේ versions දෙක සාර්ථකව ඇවිල්ලා තියෙනවා. ඔයාලට දැන් මේක මෙහෙම ඔබලා enter the game දෙන්න විතරයි දෙන්නේ. ඊට පස්සේ ඔයාලට ප්‍රශ්නයක් නැතුව Luna client සහ CM client වල play කර හැකියි.